කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇට්ලස් කින්ඩම් ඔෆ් ක්‍රියේටිවිටි කුටිය ඇට්ලස් පාරිභෝගික විශ්වාසයේ දිනු ආදරණීය පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරිලා තිබුණා. ඉතින් අපි බලමු අපේ පුංචි යාළුවෝ කොහොමද සතුටු වුනේ කියලා. ලෝක පුරාම කරලා තියෙන රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා පොඩි දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වුණාම එහෙමත් නැත්නම් අපි කියනවා ක්‍රියේටිවිටි කියලා. ක්‍රියේටිවිටි එක වැඩි වුණාම ඔවුන්ගේ ඉගෙනීම් කර්තව්‍ය 30%කින් 35%කින් විතර වැඩි වෙනවා කියලා. ඉතින් මේක පදනම් කරගෙන තමයි අපි මේ අලුත් concept එකක් නිර්මාණය කරේ මේ අවුරුද්දේ 2025 අවුරුද්ද. Kingdom of Creativity කියලා. තන්නාමයක් විදිහට සතුටින් ඉගෙන ගැනීම තමයි අපි අරමුණු කරගෙන ඉන්නේ. රොයල් ටේබල් එකේදී අපි පුංචි යාළුවෝ යාළගේ දෙමව්පියන්ත් එක්ක එක නිර්මාණ කළා. ඉනෝවේට් බ්‍රෑන්ඩ් එකේ යටතේ අකුර සිනමන් පෙන් එකට තිබුණ ඉල්ලුම ගැන මම අමතකයෙන් කියන්න ඕනේ නෑනේ. මෙතනදිම පේනවනේ. ඒ විතරක් නෙවෙයි. මේ ෆොටෝ බූත් එකේ ඉඳලා ෆොටෝ එකක් නොගත්ත යාළුවෙක් මං හිතන්නේ නැතුව ඇති. ඇට්ලස් ප්ලේ පැල්ස් ඒරියා එක ගැන කතා කරොත් අපේ පුංචි යාළුවෝ මයින්ඩ් බඩීස්, ක්‍රාෆ්ට් බඩීස්, බ්ලොග් බඩීස් කියන ගේම්ස් බොහොම උනන්දුවෙන් හරිම ආසාවෙන් ප්ලේ කරා. ළමයින්ට අසාර්ථකතාවයන් ඇති නොවන විදියට හදලා තියෙන එක ගැන ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ ඇඟිලි පාවිච්චි කරලා තමයි කරේ. ඉතින් අපි හිතනවා ඇඟිලි වලින් එයාගේ මානසික හැකියාව තවත් වර්ධනය වෙන්න මේක උපකාරයක් වෙයි කියලා. ඇත්තටම ඇට්ලස් මේ කරන මේ සත්කාරය ඇත්තටම මේ වෙලාවේ හරිම වටිනවා. අපේ පුංචි යාළුවෝ සතුටු වෙන අතරේ යාළගේ අම්මලා තාත්තලා ඇට්ලස් නිෂ්පාදන ගත්තේ හරිම උනන්දුවෙන්. මම ගොඩක් ඇට්ලස් නිෂ්පාදන ගැන තෘප්තියක් වුණා. කාලෙන්දමිතින් යූස් කරන ඇට්ලස්. ජාපනයට අත්වැලක් සහයෝගයක් දැක්ක නිෂ්පාදන පෙළක්. පැන්සලක් වුණත් පෑනක් වුණත් හැමදේම අපි ඇට්ලස් තමයි ගන්නෙ. ප්‍රයිස් එක ගත්තාම අනිකට කම්පෙයාර් කරපුවාම ප්‍රයිස් රීසනබල් ප්‍රයිස් එකක් තියෙනවා. ක්වොලිටියට රීසනබල් එකට ගන්න පුළුවන් පොතක් අපි ගන්නවා. ලෝක ළමා දිනයේ දවසේ ඇට්ලස් කින්ඩම් ඔෆ් ක්‍රියේටිවිටි කුටිය අපේ යාළුවන්ගේ හිනාවෙන් පිරීලා තිබුණා. හොඳට එන්ජොයි කරා. හරිම සතුටුයි. ගොඩක් සතුටු වෙනවා මේ වගේ දේවල් අපිට ලබා දුන්නට. ගොඩක් සතුටුයි. මම අද හොඳ මාලී නංගියට සෙල්ලම් කරා. පුරා දින 10ක් පුංචි යාළුවන්ගේ පුංචි අත්වලින් මේ ආර්ට්වෝල් එක මේ තරම් ලස්සනට සිතුවම් වෙද්දී ඔවුන් ඇට්ලස් කින්ඩම් ඔෆ් ක්‍රියේටිවිටි කුටිය සතුටු වුණේ මෙන්න මේ විදිහට.